ඇතුළට ගිහින් බලමු ගේ ඇතුළේ තත්ත්වය කොහොමද කියලා. ඉස්සර මෙහි අය සීත ඍතුවේදී කෑම හොයාගන්න නැති හින්දා කාලා තියෙන්නේ මොනවද කියලා දන්නවද? අපේ රටටත් ආර්තපල් කියන නම ගෙනල්ලා තියෙන්නේ මේගොල්ලෝ තමයි. අම්මා අලත් එක්ක ඩැන්ඩලියන් කොළ එව්වා. නගරේ ජනතාවගේ ඇඟිලි සලකුණු වලින් නිර්මාණය කරපු පළාත් සභා ගොඩනැගිල්ල. ඇයි මේ ගමේ හැමතැනම කැනඩා කොඩි දාලා තියෙන්නේ? ගමේ ඇවිදින්නත් යන ගමන් මේ හැම විස්තරයක්ම දැනගන්න එන්න වීඩියෝ එක බලන්න. නෙදර්ලන්තෙට වසන්ත කාලේ. ගස් කොළන් මල් වලින් පිරීලා. මේ කාලේ තමයි පුංචි කුරුළු පැටව බිත්තර වලින් එළියට එන්නේ. වසන්ත කාලේ සමරන්න මෙහි පුංචි පැටවුන්ටත් ඉස්කෝලෙන් පුංචි නිවාඩුවක් ලැබිලා. ඉතින් මේ ලැබුණ නිවාඩුවට අපි දවස් කීපයකට ගෙදර ඇත් එක්ක එකතු වෙලා ඇත පළාතකට යන්න හිතුවා. අපි යන්නේ දවස් 3-4ක පුංචි නිවාඩුවකට. අපි පදිංචි වෙලා ඉන්න පළාතට වඩා ටිකක් දුර පළාතක පුංචි වැකේෂන් හවුස් එකක් අපි බුක් කරා. පිටත් වෙන්න කලින් දවසේ අපි හැමෝම බෑග් පැක් කරලා තියාගන්නවා. පුතාලට අවශ්‍ය දේවල් එයාලම පැක් කරගන්නවා. Ja, nee, dat moet niet vies worden. Ja? තාත්තලා තාම අපි දැන් යන්න හදන්නේ. ඊ අනාතර මග ගුවන් යානා කෞතුකාගාරයට පොඩ්ඩක් ගිහින් එන්නත් අපි අමතක කළේ නෑ. ඊළඟ දවස් කීපය අපි නැවතිලා ඉන්න තෝරගත්ත පුංචි වැකේෂන් හවුස් එකට. මේක ලොකු වැකේෂන් පාක් එකක්. මේ වැකේෂන් පාක් එක ඇතුලේ මේ වගේ පුංචි වැකේෂන් හවුස් ගොඩාක් තියෙනවා. රිසෙප්ෂන් එකේ යතුරු අරගෙන ආවේ දැන්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු ගේ ඇතුලේ තත්ත්වය කොහොමද කියලා. නිදන කාමර 3ක්, ඒත් එක්කම පුංචි සාලයක්, සාලෙට අල්ලලා පුංචි කුස්සියකුත් මේකේ තියෙනවා. මේ වැකේෂන් පාක් එක ඇතුලේ විවිධ පහසුකම් තියෙනවා. ආභරණ ශාලා, ඒ වගේම පිහිනුම් තටාකයක්, තවත් පුංචි අයට එකතු වෙලා සෙල්ලම් කරන්න තැන් තියෙනවා. මේ වැකේෂන් හවුසස් වල ඉන්න පුංචි අය ඔක්කොම මේ තැන් වලට එකතු වෙලා සෙල්ලම් කරනවා.
තියෙන ඇඳන් ගන්නට හරියන්න ඇඳ ඇතිරිලි නීට් එකට මැදලා පැක් කරලා දීලා තියෙනවා. මේ තියෙන්නේ අකුලන්න පුළුවන් බේබි කොට් එකක්. අපි ඉස්සර වෙලාම කරේ ඇඳ ඇතිරිලි දාලා ඇඳ පිළියෙලට සකස් කරන එක. ඉතින් ඔන්න අම්මයි මමයි අද එකතු වෙලා නෙදර්ලන්තයට ආවේනික වුණ විශේෂ කෑම වේලක් හදන්න තමයි යන්නේ. මේ කෑම වර්ගෙට මෙහි කියන්නේ ස්ටම්පොට් කියලා. ශීත අධික කාලෙදී මේ රටේ ජනතාවට එළවලු වගා කරගන්න බැරි හින්දා ඒගොල්ලෝ ඒකට යොදාගත්තු උපක්‍රමයක් තමයි මේ ස්ටම්පොට් කියන කෑම වර්ගය. මේ රටේ අර්ථපල් වල ගොඩාක් වගා කරනවා. අර්ථපල් වලවලට යාලා කියන්නේ අර්ථපල් කියලාම තමයි. මම හිතන්නේ අපේ රටටත් අර්ථපල් කියන නම ගෙනල්ලා තියෙන්නේ මේගොල්ලෝ තමයි. ඉස්සර මෙයාලා කරලා තියෙන්නේ අවුරුද්දේ කලින් වගා කරපු අර්ථපල් වල පිදුරු දාලා වහලා පරිස්සම් කරලා ශීත ඍතුවේදී ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා. ඉතින් තවත් ඒ වගේ ශීතට ඔරොත්තු දෙන ගහක් තමයි කේල් කියන්නේ. මේ ස්ටම්පොට් කියන එක හදන්නේ වැඩිපුරම අලයි කේල් කියන කොළ වර්ගයේ එකතු කරලා. අම්මා අද ඒ වෙනුවට විශේෂ කොළ වර්ගයක් එකතු කරලා තියෙනවා. ඒ තමයි ඩැන්ඩලියන් කොළ. සාමාන්‍යයෙන් ඩැන්ඩලියන් කොළ ගොඩාක් ආහාරයට ගන්න දෙයක් නෙවෙයි. ඒවට හැමතැනම ඇදිලා තියෙනවා. අම්මා එනකොට ගෙදරින් තමයි මේ කොළ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. රස වගේම බොහෝම ගුණදායකයි. හොඳට ලුණු දාලා තඹගත්ත අලයකට බටර් දානවා. ඒකම ගොඩාක් චීසුත් දානවා. කොළ ටික දාන්නේ අන්තිම මොහොතේදී. ඒ කියන්නේ කොළ එක වැඩි ඉදව ගන්න නැති හින්දා ඊට පස්සේ ඒකට කිරිත් එකතු කරනවා. තවත් හේතුවක් තමයි මේක මේගොල්ලෝ ශීත ඍතුවේදී ආහාරයට ගන්න මේකේ තියෙන මේදේ හින්දා ශරීරයේ තව මේද තට්ටුවක් වැඩිපුර තැම්පත් වුණාම ඒක ඒ ශීත කාලෙට උරුත්තු දෙන්න යාලට ශක්තියක් වෙන හින්දා මේක කන්නේ මේගොල්ලෝ සොසේජස් ඒ වගේම තව ෂූ කියලා සෝස් වර්ගයක් එක්ක ෂූ කියන්නේ ටිකක් ලුණු රස දුඹුරු පාට සෝස් එකක්. ඒ නැතත් මේක බොහොම රසවත්. නිකම්ම වුණත් කන්න පුළුවන්. මේක බොහොම පිටිසර ගමක්. හරිම ලස්සනයි බොහොම සුන්දර පරිසරයක තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ගමේ ගෙවල් කොහොමද කියලා. Dat noem je complementair. Die bij elkaar neemt, die zijn grijs. ඊළඟ දවසේ අපි ගියේ මේ පළාතේ තියෙන පරණම
පෑන්කේක් හවුස් එකකට. නෙදර්ලන්තේ බොහෝම ජනප්‍රිය කෑමක් තමයි පෑන්කේක් කියන්නේ. මේ රටේ ගොඩක් ටවුන් වල මේ පෑන්කේක් හවුසස් තියෙනවා. මෙතනදි මේගොල්ලෝ ගොඩාක් ලොකු පැණි රස නැති පෑන්කේක් එකක් තමයි හදන්නේ. ඒකට අපිට කැමති දෙයක් දාන්න පුළුවන්. එයාලා දෙන මෙනු එකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. චොකලට් ස්ට්‍රෝබෙරි එහෙමත් නැත්නම් පීට්සා එකක වගේ ඔලිව්ස් චීස් ඒ වගේ දෙයක් මේ වගේ විවිධ වර්ග 50ක් විතර එතන තියෙනවා. අපි දැන් මේ ඉන්නේ ඩේවෙන්ටර් කියන නගරේ. මෙහිට අප්‍රේල් මාසේ ආවොත් ඔයාලට දැක ගන්න පුළුවන් හැම ගෙදරකම වගේ කැනඩාවේ කොඩි ගහලා තියෙනවා. මුළු පැත්තම සරසලා තියෙන්නේ කැනඩාවේ කොඩි වලින්. ඒකට හේතු වෙලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී මේ ඩේවෙන්ටර් කියන නගරය ජර්මන් හමුදාවෙන් නිදහස් කරගන්න කැනඩාවේ හමුදාව දුන්න සහයෝගය. 1945 අප්‍රේල් 10 වෙනිදා ඩේවෙන්ටර් කියන නගරයට හැම පැත්තෙම කැනඩාවේ හමුදාව ඇවිල්ලා තියෙනවා. සමහරක් අය පැරිෂුට් වලින් ඇවිල්ලා බැහැලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ ඩේවෙන්ටර් වල ජනතාව ජර්මන් හමුදාවෙන් නිදහස් කරගන්න. එදා ඒ කැනඩා හමුදාව කරපු උතුම් සත්ක්‍රියාව අගයන්න ඩේවෙන්ටර් වල ජනතාව හැම අවුරුද්දෙම අප්‍රේල් මාසේ 10 වෙනිදාට මේ විදිහට මුළු නගරේම කැනඩා කොඩි වලින් සරසනවා. ඔයාලට දැන් මේ පේන්නේ ඩේවෙන්ටර් කියන නගරේ ජනය එහාට මෙහාට කරන පාරුව. ඉතින් මේක නම් බොහොම මොඩර්න් පාරුවක්. මෙහි පළාත් සභාව විසින් තමයි මේක මෙහෙම දාලා තියෙන්නේ. සුළු මුදලකට ටිකට් එකක් අරගෙන එහාටයි මෙහාටයි යන්න පුළුවන්. ඉතින් මේක හැමතිස්සෙම විනාඩි 15න් 20න් එහාට මෙහාට යනවා. ඇත්තටම කියනවා නම් මේක යන්නේ විනෝදෙට. මොකද මේකේ පාලමක් තියෙනවා. ඔයාලට දැන් ওই පේන්නේ පාලම. ඉතින් ඒ පාලමෙන් වාහනයකින් යන්න බයිසිකලයකින් පයින් ඒ පාලමෙන් එගොඩ වෙන්න පුළුවන් අනිත් පැත්තට. ඉතින් ගොඩක් අය මේකේ යන්නේ ආසාවට. මේ නගරේ ප්‍රාදේශීය සභාව තමයි මේ. මේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ මේ නගරේ ජීවත් වෙන සෙනගගේ ඇඟිලි සලකුණු වලින්. මේ ඇඟිලි සලකුණු නිර්මාණය කරලා තියෙන්නේ යකඩ වලින්, යකඩ පාස්සලා. අපේ පුංචි නිවාඩුව ඉවර වෙලා අපි අද ගෙදර යන දවස. ඔයාලට දැන් මේ පේන මුළු පැත්ත පළාතම අයිති ඒ වැකේෂන් පාක් එකට. ඔය තියෙන්නේ වැකේෂන් පාක් එකට ඇතුල් වෙන තවත් දොරටුවක්. අපිත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්න එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි.
අනිත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ආදරෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.